Welcome to Ocean Box guys. අද මං ආවේ වෙනස් වැඩක් කරන්න. අපේ ගෙවල් ළඟ තියෙනවා guys ලිඳක් මාළු ඉන්න ලිඳක් තියෙනවා guys. ඒකේ ටිකක් ලොකු මාළු සෙට් එකක් ඉන්නවා. ඒගොල්ලෝ අද මං සර්ප්‍රයිස් කරන්න යන්නේ. බලමු අද ඒගොල්ලෝ සර්ප්‍රයිස් වෙයිද කියලා. එහෙනම් guys අපි යන් ඒගොල්ලෝ සර්ප්‍රයිස් කරන්න මොනවද ගන්න තියෙන්නේ කියලා බලන්න. Let's go. ගයිස් ඇක්වේරියම් එකක් හොයාගන්න ඕනේ මේ ඒගොල්ලෝගේ කෑම කොම් බඩු තියෙන ඇක්වේරියම් වල අපි යමු වෙන ඇක්වේරියම් එකක් හොයාගෙන ගයිස් මෙතන ඉස්සරහා ඇක්වේරියම් එකක් තියෙනවා අපි යම් බලන්න මේකේ මොනවද තියෙන්නේ කියලා ඒගොල්ලන්ට ගන්න හොඳ කෑම ජාතියක් තමයි ගන්නෙ බලමු ඒගොල්ලෝ කයිත් දන්නේ නැහැ ඒක බලමු ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා ඉස්සරහා තියෙන්නේ ගයිස් කඩේ නාවා තියෙන ගයිස් කඩේ බලමු ගිහින් මොනවද අපි තියෙන්නේ ගන්න කියලා. අය මාළු කෑම මොනවද තියෙන්නේ? ටිකක් ලොකු මාළු జాතියක්. ඒ ලොකු වගේ ඇට තිබුණ කීයද ඒක? 250 නේ. මේවා මොන හරි මේ හයි ප්‍රෝටීන් හරි මොනවා හරි එහෙම ඉන්දියන් ෆුඩ් යන්නේ. හරි. මේක දෙන්නකෝ. Thank you. ගයිස් ඔන්න අපි ගත්ත කෑම එකක් මේ තියෙන්නේ එක ටිකක් ලොකු ඇට තියෙන ලොකු මාළු හින්දා ඒගොල්ලන්ට මේක කන්න ලේසියි මේ චූටි චූටි ඇට දැම්මම මේගොල්ලන්ට අර ඒක හරියට බඩ පිරෙන්නේ නැහැ මේ ලොකු එකෙන් ගත්ත ඒකයි එහෙනම් ගයිස් අපි යමු යාළුවෝ ටික ඉන්න තැනට ගිහින් බලමු ඒගොල්ලෝ මෙයාට සර්ප්‍රයිස් වෙයිද කියලා මේගොල්ලෝ ඒවා කයිත් දන්නේ නැහැ බලමු ගිහිල්ලා දාලා එහෙනම් ගයිස් යමු ඔන්න ගයිස් මම තැනට ආවා ඒගොල්ලෝ ඉන්න තැනට ආවා අපේ ගෙවල් වලට පොඩ්ඩක් දුරින් තියෙන්නේ මාදි වල ලස්සන වෙලක් තියෙනවා ගයිස් ඔයගලන්ට පේනවා ඉන්න මම පෙන්නන්නම් මේ තියෙන්නේ ගයිස් ඔයගලන්ට පේනවා මේ වෙල හරිම ලස්සනයි තව ටිකක් ඉස්සරහට යන්න ඕනේ මේ ඒ ලිඳ තියෙන චුට්ටක් ඉස්සරහ අපි යංගෝ බලාගෙන ඉස්සරහට නොහොම තමයි මේ තියෙන්නේ ගයිස් වෙල ඒගොල්ලන්ට ගයිස් වෙනදට එතනින් මේ එතන තියෙන පොඩි මේ ලොරියක් ඇවිල්ලා තියෙන අර බනිස් එකක් නේ ඒ බනිස් තමයි කට්ටිය දාන්නේ අද අපි මේව දාලා බලමු මේගොල්ලෝ කයිද කියලා මේ බලමු සර්ප්‍රයිස් වෙයිද කියලා ඉස්සරහා දින්න ඔන්න මම පෙන්නන්නම් ගයිස් ඔන්න ඉස්සරහා දින්නේ ගයිස් ඔන්න ඔතන එතන තියෙනවා මේ පොඩි අම්බලමක් වගේ හදලා කට්ටියට අර ඉන්න ඒත් එක්කම තමයි ලිඳ තියෙන්නේ මම ඔයාලට වෙනන උඩින් ගිහිල්ලා අපි ඊට පස්සේ යටින් යමු ඔන්න ගයිස් මෙතන තමයි තියෙන්නේ මේ ඉන්නේ ගයිස් ඒගොල්ලෝ ඉන්නවා බලමු හැම පැත්තකින් ගිහිල්ලා මම කිව්වා වගේම ලොරියක් අද දිනවා බලමු පිටිපස්සෙන් ගිහිල්ලා පල්ලෙහා පැත්තෙන් ගිහිල්ලා බලමු ඔන්න මෙතන ගයිස් ඉස්සර මේ පොඩි එළවලු මේගොල්ලෝගේ විකුණන තැනක් තිබ්බා මේ හදන කට්ටියගේ දැන් නම් ඒක නැද්ද කොහෙද මේ බලමු ඔන්න ආවා ඕගොල්ලෝ පේනවද දැන්නේ ගයිස් මම මෙතනින් එහාට යන්න ගියා ගිය ගමන් ළඟට එනවා ඒගොල්ලෝ මෙතන උඩින් යන්නේ ඔන්න ගයිස් අපි ආව මෙතෙන්ට එතනින් ඇවිල්ලා බලමු
और තේනවද දන්නේ නැහැ. ඔය ඉන්නේ. එතන ඉන්නා guys 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12ක් ඉන්නවා guys. මෙතන මේ ගුරා විජයම් ගුරා ඉන්නේ. දාලා බලමු මේගොල්ලෝ කයිද කියන්නේ. ඔන්න guys දැම්මම මේගොල්ලෝ කනවා කියන්නේ හිටු ගාලා කනවා guys. බඩගින්නෙත් දන්න හැටි. අපි පල්ලෙහාන් ගිහින් බලමු පොඩ්ඩක්. ඔන්න ආවා guys. මෙතෙන්ට දාලා මුන් ටික. ගුරාම ඉන්නවා guys. අර පාකු කියලා මාළුවෙක් జాතියක් ඉන්නවා. උන් කළු පාට උන්ගෙන් ඉන්නවා දෙන්නෙක් guys. ඒගොල්ලෝ ආසාවෙන් කනවා guys. මං හිතන්නේ මේ අපේ වැඩි සාර්ථක ඒගොල්ලෝ සර්ප්‍රයිස් වුණා. මොකද මේගොල්ලෝ හැමදාම කන්නේ මේ නෝමල් කෑම තමයි බනිස් ඒවා මේවා තමයි. අද තමයි මේ හොඳ කෑම එකක් මේගොල්ලන්ට හම්බෙලා තියෙන්නේ. මේගොල්ලෝ guys මේ දැන් මේ වීඩියෝ එකේ පෙවුනට මේගොල්ලෝ ටිකක් සෑහෙන ලොකුයි guys මේ ඇත්තට දැක්කම මේ ඒගොල්ලෝ කැප්චර් කරන්න අමාරු හයියෙන් යන හින්දා තව ටිකක් දාලා බලමු. මේනිස් ඔන්න මේගොල්ලෝ පොඩ්ඩක් දඟලනවා වගේ guys නිකන් උඩ පයින්න වතුරත් එක්ක උඩට. ලස්සනයි ඒගොල්ලෝනේ. රෝස පාට. සුදුයි රෝසයි මික්ස් එකක් තියෙන. කවුද දන්නේ දැන් මෙනේ යාළුවනේ. මේගොල්ලන්ට අපි කෑම දැම්මොත් තමයි guys මොකද මේ ලිදේ මොනවත් නැහැ මේගොල්ලන්ට කන්න. මේ DS වල තමයි දෙයි මං හිතන්නේ ඒගොල්ලෝ ඒව කනයිද කියලා. මේ කවුරු හරි කෑම දැම්මොත් තමයි මේ මේගොල්ලෝ කන්නේ ඉතින්. මාබල් කැට්රිස්ලා දෙන්නෙකුත් හිටියා මං දැක්ක පොඩි. ආ ටිකක් දාන්න මෙතෙන්. මේගොල්ලෝ බයයි guys අපි ළඟට එනකොට මේ ඉක්මනට යනවා වතුරට යටටම. මේ ඉන්නේ guys ලස්සනයි සුදු පාට. ළඟට යන්න බෑ guys මේ ඒගොල්ලෝ බය වෙන හින්දා මම මේ පොඩ්ඩක් ඈත ඉඳගෙන ෂේප් එකේ වීඩියෝ කරන්නේ. ළඟට ගියොත් බය වෙනවා ඒගොල්ලෝ. guys කෑම් පැකට් එකකින් දැම්මේ කාලක් වගේ දැම්මේ. බලමු තව කයිද කියලා. තාම දාපු කෑම නම් තියෙනවා මේ තාම කාලි ඉවර නෑ. බලමු කාලි ඉවර වුණාම දාන්න. නැත්තම් මේගොල්ලෝගේ මේ වතුර අපිරිසුදු වුණොත් එහෙම මේගොල්ලන්ට හොඳ නෑ.
තව ටිකක් දාන්න. නෑ ඔක්කොම කාලා තියෙන තව ටිකක් දාලා බලන්න. දාපු ගමන් කනවා ගයිස් ඇවිල්ලා ඒගොල්ලෝ. ඒ තරම් බඩගින්නද කොහෙද ඉඳලා තියෙන්නේ. ටැංක් ක්ලීනර් කෙනෙකුත් ඉන්නවා. ටැංක් ක්ලීනර් කෙනෙක් ඉන්නවනේ උදේ. හැබැයි දාපු ඔක්කොම කෑම නම් කෑවා ගයිස් මේකල තව ටිකක් දාමු අපි එහෙමන්නේ. දෙන්න දාලා බලමු. වඩා සෑහෙන ලොකුයි ගයිස් මේගොල්ලෝ මෙතන. මම හිතන්නේ කාෆ්ලා එහෙම නැත්තේ මේ කාෆ්ලාට මේවා ඉන්න අමාරුයිද මේ වතුරේ මම හිතන්නේ. ඒක වෙන්නේ නැති මේ ගුරාමි එහෙම දාලා තියෙන ඕන වතුරකට ඔට්ටුයි වගේ මේ කට්ටිය. ඒකින්ද වෙන්නේ මේ ගුරාමි දාලා තියෙන්නේ. උඩින් ගිහින් බලන්න මෙහා පැත්තෙන් දාලා. මෙතෙන්ට ටිකක් දැන් බලමු මෙතෙන්ට ඉදි කියලා. ඔය ඉන්නේ එකම. එක කටර ගයිස් ඔක්කොම ඉවරයි වගේ තමයි තියෙන්නේ මේගොල්ලෝ කන විදිහට. සයිස් එකත් එක්ක. ඔයි එක කටර 10ක් විතර කන. මේ ටික දාලා ඇති වෙයි ගයිස්. මොකද මේගොල්ලෝගේ වතුර මෙතන සවුත් උනත් මේගොල්ලන්ට ඉන්න අමාරු හින්දා මම වැඩි දාන්නේ මේ. මොකද මේක අස් කරන්න කෙනෙක් නැහැනේ මෙතන මේ එකම තැන මේ වතුර දින් ගලාගෙන යන්නේ නැති නිසා. බලමු. මාදිවල ගයිස් මෙතන මම ඔයගොල්ලන්ට පෙන්නන්න. ඔතන තියෙන අම්බලම මෙතන අරලිගහ හිටන එතන එහා පැත්තේ බුදු පිළිම තියෙනවා. මේ තියෙන පාර ගයිස්. මේ තියෙන පාර. ඒ පාරත් එක්කම තමයි ගයිස් මේ ලිඳ තියෙන්නේ. ඔය ඉන්නේ කට්ටිය ඔක්කොම. තව ටිකක් දාමු. උඩට මදි වගේ. දැන් ඇති. අපි ආයි දානවා නම් හෙට හරි වෙන දවසක තමයි දාන්නේ. ගයිස් හැබැයි දාන සේරම ඒගොල්ලෝ කනවා. එම් කෑවපලියට දාන්නත් හොඳ නෑනේ. අදට ඇති වගේ. මම හිතන්නේ බාගෙට වඩා දාලා මේ කෑම එකේ
භාගයට වඩා දැම්ම අපි. ඒ ඔක්කොම කාලා තියෙන. ඉන්නේ guys ඔක්කොම ටික හරිම ලස්සන ඒගොල්ලෝ හැබැයි ඔන්න ඔය තව ටිකක් දාමනේ. දැන් නම් ඇති guys වැඩි වුණොත් ඒක රැයටත් කයිනේ. හරි. මේගොල්ලෝ ළඟ අද හොඳ සර්ප්‍රයිස් වුණා. වෙනදට ඒගොල්ලෝ බනිස්නි කන්නේ. ඔන්න අද කෑ හොඳ කෑම ටිකක්. අද නම් මේගොල්ලෝ සතුටින් ඉදි. ඊටු ටික අපි හෙට හරි අනිද්දා හරි ඒවිල දාමු guys. පවුනේ මේගොල්ලෝ. එහෙනම් guys අපි යමු. ඊටු ටික අපි දාමු හෙට නැත්නම් අනිද්දාට ඇවිල්ලා. මොකද එක දිගට කෑම දාන්න හොඳ නෑ ඒගොල්ලන්ට. මේ එතන වතුරත් මේ එකතන තියෙන නිසා නිතර කෑම දැම්මොත් අර වතුර සවුත් වෙලා ඒගොල්ලන්ට ඉන්න අමාරු වෙනවා. ඒකින්ද guys අපි වෙන දවසක දාමු. කැම්ප් එකට එකෙන් බාගෙට වඩා ඒගොල්ලෝ කෑවා. මම පෙන්නන්නම් මේ. මෙන්න මෙච්චරයි ඉතුරු. ඒදි ලොකුයිනේ ඒගොල්ලෝ. එක කටක් කැරියම guys මේ ඇට 20ක් විතර යන එකපාර කටට. එතකොට ඉතින් ඉවරයි. එහෙනම් guys අපි හෙට නැත්නම් අනිද්දා ඇවිල්ලා ඊළඟ ටික දාමු. ඔන්න guys අද vlog එකෙන් මං හිතන් හිටියේ ඒගොල්ලෝගේ සර්ප්‍රයිස් කරන්න ඒක වුණා. මොකද ඒගොල්ලෝ වෙන්දට කන්නේ guys පාන් අනම් මරන් තමයි කට්ටිය ඒගොල්ලෝට දාන්නේ. අද මං හොඳ ෆිෂ් ෆුඩ් එකක් ගෙනලා දුන්නා. ඔන්න පේනවනේ. ඒකෙන් භාගයටත් වඩා ඒගොල්ලෝ කාලා අද සර්ප්‍රයිස් වෙලා ඉන්නේ හොඳටම. අද රැයටත් එක්ක ඇති. ඊටු ටික guys අපි වෙන දවසක ඇවිල්ලා දාමු. හෙට නැත්නම් අනිද්දාට. එහෙනම් guys අපි ඊළඟ vlog එකෙන් හම්බෙමු.